සුබ දවසක් ස්මාර්ට් ලයිෆ් YouTube channel එකත් එක්ක එකතු වෙන හැමෝටම අද අපි යන්නේ ලංකාවේ ලග්ගල රක්ෂිතේ තියෙන ලස්සන තැනකට එක්ක යන්නේ. මේක ලස්සනම තැනකට ලස්සන වගේම තමයි අනුහස් පිරුණු අපි ඔක්කොම දෙනා දන්න පත්තිනි මෑණියන්ගේ වැඩ සිටින කිරි අම්මා උල්පතට. මේක තියෙන්නේ මහියංගනේ දඹුල්ල පාර යනකොට ලග්ගල රක්ෂිතේ ටිකක් ඇතුළට යනකොට තියෙන්නේ හරි ලස්සන පරිසරයක්. මේක අධිසංවේදී පරිසර කලාපයක් හැටියට නම් කරලා තියෙන. මොකද මේ ප්‍රදේශයේ තියෙන මේ දේවාලේ අවට තියෙන ශාක මේ ප්‍රදේශයටම ආවේනික වූ විශේෂම ශාක වර්ග තියෙන්නේ. ඒක නිසා මේ ප්‍රදේශය අධිසංවේදී පරිසර කලාපයක් හැටියට තමයි නම් කරලා තියෙන්නේ. ඒ වගේම තමයි මේක පුදුම ලස්සනක් තියෙන්නේ. මේ ඇතුළට යනකොට මේක හරිම ලස්සනයි. මේ දැන් මේ අපි ඉන්නේ දැන් මේ දේවාල භූමියේ කිරියම්මා උල්පත දේවාල භූමියේ පත්තිනි මෑණියන් වැඩ සිටින මේ භූමියට එනකොට මෙන්න මේ වගේ ලස්සන දේ ටිකක් අපිට බලන්න පුළුවන්. මේ තියෙන්නේ මේ කිරියම්මා උල්පත කියන උල්පත තියෙන තැන. මෙතනින් සුදු පාටට සුදු වැලිත් එක්ක උඩට මතුවෙන ලස්සන දිය උල්පතක් තියෙනවා. කපු මහත්තයා කියන විදිහට මේක මේ වරුසාව කාලයටවත් වැඩි වෙන්නෙත් නැහැ. වරුසාව නැති කාලයටවත් අඩු වෙන්නෙත් නැහැ. මේ විදිහටම මේක මේ විදිහටම තියෙනවා. මේ ලස්සනට වෙන මේ බලන්න මේ සුදු පාටට හරි පැහැදිලි වතුරක් එන්නේ. ක්‍රිස්ටල් වතුරක් එන්නේ මෙතනින්. මේක එන අය මෙතන ඉතින් ලස්සනට මෙතනින් මුණ අතපය හොදගෙන වතුර ටිකක් පැන් ටිකක් බීලා තමයි යන්නේ. ඉතින් මේක හරි ලස්සනයි. ඉතින් මෙතන එන කට්ටිය දැනගන්න ඕනේ මෙතන මේ අපවිත්‍ර නොකර මේ දේව භූමිය මේ විදිහටම රැක ගන්න. තෙරුවන් සරණ හැමෝටම.